Hello my friends. ඔන්න ජෆ්නා අන්තිම vlog එක. ජෆ්නා මාකට් එකට ගියා. නලෝර් කෝවිල් ගියා සහ ජෆ්නා ෆෝර්ට් එකට ගියා. ඔය ටික තමයි ඉතින් මේ vlog එකේ ඔයාලට බලන්න තියෙන්නේ. අපි ජෆ්නා මාකට් එකේ පොඩ්ඩක් ඇවිද්දා මේගොල්ලන්ට ගෙදර යන්න බඩු මොන හරි ගන්න කියලා. ඒ අතරතුර ඒගොල්ලෝ බඩු ගන්නකම් මං ලඩ්ඩු කෑවා. ඊට පස්සේ අපි රෑට කන්න කලින් රියෝ අයිස්ක්‍රීම් එකට ගියා. පොඩ්ඩක් ලේට් වෙච්ච හින්දා අනිවාර්යෙන් ඉතින් රියෝ අයිස්ක්‍රීම් ගිහලා ගිය නැත්නම් වැඩක් නෑ වගේනේ. ඒක නිසා රියෝ අයිස්ක්‍රීම් එකට ගිහිල්ලා අයිස්ක්‍රීමුත් කෑවා. ඊට පස්සේ ඒවා කාලිවරදී අපිට රෑට කන්න බඩි ගියේ නෑ. නමුත් පොඩියට මොන හරි කනවා කියලා අපි කෑම දෙකක් අරගෙන ගියා. ජෆ්නාවල කෑම කන නම් තැන් ගොඩක් අඩුයි. කොහොම හරි අපි උදේට බ්‍රෙක්ෆාස්ට් ගත්තේ මෙන්න මේ ලවීස් කියන රෙස්ටෝරන්ට් එකෙන්. ඒක තියෙන්නේ නල්ලෝර් කෝවිල් ඉස්සරහා. රෙකමන්ඩ් කරන්න පුළුවන් කන්න හොඳට කෑමක තිබ්බා. තෝසෙත් හොඳට රසට තිබ්බා. අපි ගත්තේ තෝසෙයි මසාලා ටී මේගොල්ලෝ මොන හරි ජූස් එකක් ගත්තා. මට ඒක මතක නැහැ. හැබැයි රෙකමන්ඩ් කරන්න පුළුවන් පිළිවෙලට කන්න පුළුවන් එතන හොඳට තිබුණා. ඊට පස්සේ මසාලා ටී බීලා මගේ ජෆ්නා යාළුවා එනකන් අපි ටිකක් වෙලා එතන හිටියා. එයා එනවා කිව්වා අපිත් එක්ක නල්ලෝර් කෝවිලට යන්න. මේ කෝවිලට යන්න කලින් තමයි බ්‍රෙක්ෆාස්ට් ගත්තේ. ඊට පස්සේ යාළුවා ආවට පස්සේ අපිට ඔළුවේ ගහන්න පිච්ච මල් ගෙනත් තිබ්බා. ඉතින් ඒත් ට්‍රැඩිෂනල් විදියට ඇඳලා ආවිල්ලා තිබ්බා කෝවිලට යන්න. ඉතින් මේ පාර තමයි මම නල්ලෝර් කෝවිලට ගියාට පස්සේ අර අයිඩියා එකක් ඇතුව වර්ෂිප් කරේ. කෝවිල ඇතුලේ වෙන දේ ගැන ලොකු අයිඩියා එකක් නැති නිසා මෙයා අපිව ගයිඩ් කරා. එකෙන් අපිට පහසු වුණා ඇතුලේ වර්ෂිප් කරන්න, අර විශ් කරන්න, මේ දේවල් කොහොමද කරන්න කියලා. කෝවිල් ගිහිල්ලා ඇවිල්ලා ඩෙල්ෆ් වලට යන්න අපිට ලෑස්ති වෙන්නව තිබ්බා. මොකද බෝට්ටුවට යන්න වෙලාවට යන්න ඕනනේ. ඉතින් ඒගොල්ලෝ ඩෙල්ෆ් vlog එක මේ විදිහට බලලත් ඇති. ඉතින් ඩෙල්ෆ් යන්න කලින් තමයි අපි මේ විසිට් එක ගියේ. කොහොම හරි අපි රූම් එකට යන්න කලින් ෆෝට් එක වටේ පොඩි රවුමක් දාලා අපි අනිත් අයට ෆෝට් එක ඇතුළට යන්න බෑ කිව්වා. නමුත් අපි දෙන්නට ෆෝට් එකට යන ආසාව තිබ්බ නිසා කට්ටිය ෆෝට් එක වටේ රවුමක් එකගෙන ගිහිල්ලා රූම් එකට ගිහින් දාලා එන ගමන් අපි දෙන්න ආපහු ෆෝට් එක ඇතුළට ගිහිල්ලා ලස්සන ෆොටෝස් ටිකක් එහෙම ගත්තා. එහෙනම් ඔයාලත් යමුකෝ මයිත් එක්ක ජෆ්නා ෆෝට් එක ඇතුළට. මෙතන ටිකට් එක රුපියල් 50ක් වෙන්නේ ශ්‍රී ලංකන් අයට. මේ කොහොම හරි මම අර ටැමිල් විදියට කුර්තා එකක් නේ ඇඳලා හිටියේ. ඒත් මොට්ටුත් තියලා හිටියේ. ඒගොල්ලෝ මගෙන් ඇහුවා මේ ඉන්දියන්ද කියලා. මොකද ඒගොල්ලන්ට ටිකට් එකේ ප්‍රයිස් එක වැඩි. ඉතින් ඒ පහවිච්ච හරි අපි එද්දි ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. කවුරුත් හිටියේ නෑ. පුදුම ලස්සනයි. ඔයාලටත් මං කියනවා ඉතින් ඔතෙන්ට ගියොත් ලස්සන ෆොටෝස් ටිකක් ගන්න. එහෙනම් ඉතින් මගේ ජෆ්නා vlog series එක මෙතනින් මං ඉවර කරනවා. ඔයගොල්ලන්ට ආපහු ලස්සන vlog එකකින් මම එනකන් සතුටින් පරිස්සමට ඉන්න ඕනේ.